ඔන්න අද අන්බොක්ස් කරන්න යන්නේ K9 කියන වයර්ලස් කොලර් මයික් එකයි. Yo, welcome to SN Studio YouTube channel. ඔයාලා දැනටමත් දන්නවා ඇති අද වීඩියෝ එක මොකද්ද වෙන්නේ කියලා. අද ඔන්න අපි අන්බොක්ස් කරන්න යන්නේ දරක්සෙන් මම දෙන්නු කොලර් මයික් එකයි. මෙන්න තියෙන අපිට කොට කරපු බාණ්ඩය මේ විදිහට තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. දරක්සෙන් මේ පාගම් හොඳට පැක් කරලා මෙතන තියෙනවා. ඒකත් ඒ වගේ ඩීටේල්ස් තියෙන එක පෙන්නන්න නම් බෑ. හොඳ කවර් එකක යවලා තියෙනවා. මේක සුප්‍රීම් ගැජට් එකක් කියලා තමයි මේ කමෙන්ට් වල දාලා තිබුණා. මම මේකින්ද මේ බලගත්තේ. ප්‍රයිස් එකයි විස්තර ටික මම පස්සේ කියන්නම්. ඊට කලින් අපි මේක අන්බොක්ස් කරලා බලමු. එළිය විස්තර මම මුලත් මේකේ නැහැ. දරස්සේ නුලරේ දරස් වල විතර තියෙන්නේ. දරස්සේ කියනම මොඩේ එකේ තියෙන්නේ. හරි. එහෙනම් අපි මේක අන්බොක්ස් කරමු. ඔබලා කියනවානේ හැමදාම මම බාල බී කියනවා කියලා බෙව වැඩන්නේ. අද ගෙනාව සුපිරි වීය අලුත් මේවා තියෙනවා බලන්න සුපිරි හැබැයි අපි නම් අන්බොක්ස් කරගෙන බලමු. ලැජිකයි දැත්තේ එන්න දින අපේ දාන්නේ මේක උඩින් තියෙන උතන K9 කියලා අපිට මේක Wi-Fi Bluetooth මුකුත් කනෙක්ට් කරගන්න නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි ජැක් එකක් දීලා තියෙනවා. අන්නේ ජැක් එක ෆෝන් එකේ අපිට ඉල්ලලා තියෙන විදිහේ දැන් Apple නම් Apple ෆෝන් එකට ගන්න පුළුවන් විදිහට charging port එක තමයි මේක ගන්න තියෙන්නේ. Type C නම් මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙන අපේ මයික් එක මේ මම ගත්තේ මයික් දෙකක්. එක මයික් එකේ මේකක් තියෙනවා ඒක අනඩුයි ටිකක්. මම ගත්තේ මයික් දෙකක් තියෙනවා මේකේ. මෙතන Wi-Fi කියලා පෙන්නනකොට Wi-Fi නම් වැඩ කරන්නේ නැතුව ඉතින් බලමු. මේක ගොඩක් අයට වටින්නේ මේ YouTube කරන කට්ටියට. YouTube කරන කට්ටියට තමයි මේක වටින්නේ. ඊට පස්සේ බ්ලොග් කරන කට්ටිය YouTube එක කොහොමද බ්ලොග් කරන්නේ? ඒ හින්දාම තමයි මාත් ගත්තේ. මට බ්ලොග් කරනවා. ඔයගොල්ලෝ ගන්න ඇති මගේ තව channel දෙකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙත් ඒ විස්තර ටික මම ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙත් විස්තර වගේ දීලා තියෙනවා. මේ මෙතනින් කියවන්න බෑ මේක මම හිතන්නේ චීනේ හදපු එක made in China. ගාන්නේ හැබැයි හොඳට natural look එක තියෙනවා මේක වටේම. හොඳයි. හොඳ පැක් කරලා තියලා තිබ්බා. ඊට පස්සේ මේ පැත්තෙත් තියෙන අපේ මයික් දෙක. මෙතනින් මයික් දෙකමයි. නැත්නම් මෙතනින් එක මයික් එකයි ඇඩැප්ටර් එකයි කියලා දෙන්න තියෙනවා. මම මෙතනින් දෙකම ගත්තා ඉන්නේ මෙතෙන් ටික් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන Type C අපේ ඇඩැප්ටර් එකේ Type C කියලා මෙතනින් ටික් කියලා දාලා තියෙනවා. iPhone iPhone එකේ ඇඩැප්ටර් එකට ටික් කියලා දාලා තියෙනවා. මේක දෙකම මම හිතන්නේ ඇති. ඔච්චර තමයි බොක්ස් එකේ වටේ පේන්න තියෙන්නේ. ඒක කියවන්න නම් බෑ ඉතින් මම චීනේ කපු දන්නේ. ජපන් දන්නවා චීන දන්නේ. එහෙනම් අපි දැන් බාණ්ඩය අරගෙන බලමු. අපිට ඕන බාණ්ඩය මේ වැඩ ගන්න වෙලාවදී මේ දෙල වෙන එකට. අපි බලමු. නැගයි අපි දැන් මේක අන්බොක්ස් කරන්න යන්නේ. මේ පැත්තට අදින්න තියෙන්නේ. මම කැමතිම නැත්තේ මෙන්න මේක. එන්න මේ විදිහට යෝජන කරලා දීලා තියෙනවා. මේ ලෝ යන්නේ. මේවල පාවිච්චි කරලා දිනවා බෑ මේක ගන්න එපා බලන්නේ ඉතලා ඉන්න දිනා දෙලාගේ මෙතනින් ඔයගලන්ට මම ළඟට ආගෙන දෙන්නම් විදියට. හරි ගයිස් ඔන්න මේ විදියට අන්බොක්ස් කරගත්තා. මම ළඟට ගත්තා ටිකක් ඔයගලන්ට පේන්නේ නැති හින්දා ඒතර මාව පේන්නේ ඉතින් අරගන්න එපා. මෙන්න මේ විදියට තමයි අපිට දීලා තියෙන්නේ මයික් දෙක මෙතනින් Type C port එක. මෙතනින් lightning cable එක මේ port එක මේ විදිහට හොඳ
මොකක්ද ඒකට කියන්නේ රිජි ෆෝම් එකක් වගේ එකක් දීලා දෙනවා. අපි අරගෙන බලමු එකක්. මේ විදිහට තමයි අපිට මෙතනින් ක්ලික් කරන්න තියෙනවා. එකක් පැත්තෙන් තියාගමු. දෙකක් තියෙනවා මෙන්න මේ විදිහට. දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක ගත්තාම මේක තමයි ඇඩැප්ටර් එක. ඒ වගේම මෙතනින් පොඩි චිප් එකක් දීලා තියෙනවා මේක. මේක iPhone එකකට කනෙක්ට් කරගන්න නම් මෙතෙන්ට මෙහෙම ගැව්වා අද කරා. මේකට අස් ගන්න තියෙන්නේ අපේ ෆෝන් එකට. ඊට පස්සේ අපි මැනුවල් එක විසික් කරන්නේ. මේකත් අයින් කරමු. මොකක්ද තියෙනවද? මේක තියෙනවා. මේ තියෙන කේබල් එක මම හිතන්නේ ගම් බලන්න එළියට. ඔව් ඉවත් වගේ. මේ කේබල් එක දීලා තියෙනවා මෙතනින්. හැබැයි පොඩි කේබල් එකක්. එකක් ගමු. මේ චූටි කේබල් එකක් දීලා තියෙන්නේ. එච්චරයි දීලා තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ටිකක් පැත්තෙන් තියාගමු. අපිට ඕනේ මේක. ඇත්තටම වැඩි බරකුත් නැහැ. මෙතන දෙකක් දීලා තියෙනවා. මේ ඔයගොල්ලෝ හිතයි නැත්තම් බොරු කියනවා කියලා මෙතන දෙකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ කැලේ එක. මේක අර මයික්‍රෝ USB වලට ගන්න බෑ මේ අලුත් ෆෝන් වලට විතරයි මේ දෙක ගන්න පුළුවන් කියන්නේ. මේ ලයිට්නින් එකයි Type C එකයි මේ දෙක දීලා තියෙන්නේ. දාගන්න මේ කොලර් එකේ. හරි. ඔයගලන්ට ටෙස්ට් එක දෙන්නම්. හරි guys දැන් ඔයගලන්ට ඇහෙන්නේ මේ මම මයික් එකෙන් කතා කරන එක. ඇත්තටම කලින් ෆෝන් එකෙන් මම රෙකෝඩ් කරනකොට වඩා මේකෙන් හොඳ සවුන්ඩ් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේක මේ ගොඩක් ඈතට ගිහිල්ලත් ගන්න පුළුවන්. මේ මම කලින් මීටර් 20ක් විතර ඈතට යන්න පුළුවන් මේක. අපිට ෆෝන් එක කියලා මීටර් 20ක් විතර ඈතට ගිහින් මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ හින්දා පට්ට හොඳ මයික් එකක් කියන්න පුළුවන් මේක. අපි මයික් එක දාලා දැන් කතා කරමු. මේක ස්ටාර්ට් කරන්නත් ඕන මම හිතන්නේ. හරි guys ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. මේ කොලර් මයික් එක අපිට ඕන නම් මීටර් 20ක් විතර ඈතට ගෙනියන්න පුළුවන් කියලා තමයි මේකේ දාලා තිබ්බේ. ඩයරක්ට් එකේ අපේ ලින්ක් එකේ අපි ගිහලා බලුවම මෙතනින් පෙන්නන්නේ මීටර් 20ක් විතර ඈතට අරන් යන්න පුළුවන් කියලා. දැන් ෆෝන් එක මේ කරෙක්ට් කරලා තියෙද්දි එතනින්ද මීටර් 20ක් ඈතට අපිට ගිහලා ඒක රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. තාම කිව්වේ නෑනේ මම මේක කොහෙන් ඕඩර් කරපු තැන කිව්වා මේක ප්‍රයිස් එක ඔයාලා ඇහුවොත් පුදුම වෙයි. මේක රුපියල් 1250යි. හිතන්නකෝ ඉතින්. මේ ගානට මෙච්චර ක්වොලිටි මයික් එකක් දෙනවයි කියන්නේ ඉතින් පට්ටම සුපිරියි. ඔයගොල්ලෝ තෝරන්න ගන්න මම පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඇත්තටම මේක මේ බ්ලොග් කරන කට්ටියට මේ හොඳ මයික් එකක් කියලා තමයි මේ රෙකමන්ඩ් කරලා තිබ්බේ. බ්ලොග් කරන YouTube කොහොමද බ්ලොග් දාන්නේ. ඒ කට්ටියට පට්ට සුපිරි එකක් කියලා තමයි කියලා දාලා තිබ්බේ. මෙතන බොක්ස් එකෙත් අපිට ඉස්සරහා පෙන්නලා තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න. ඒ වගේම වීඩියෝ එක ගන්න ලයික් එකක් දාන්න. ඔයාලා තාම මගේ මේ SN Tech Studio YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. මම පල්ලෙහා link දෙකක් දාලා තියෙනම් පල්ලෙහා මගේ description එකේ මගේ අනිත් channel දෙකක් ගැන ඒවටත් ගිහලා join වෙන්න. ඔයා විතරක් නෙමෙයි තව කාට හරි බලන්න මේක share කරන්න. වීඩියෝ එක ගැන දැක්ක දේවල් ඊළඟට ගේන්නම ටෙක් වීඩියෝ මොනවද කියනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාන්න යන්න. එහෙනම් තවත් සුපිරි ටෙක් අන්බොක්සින් වීඩියෝ එකක් ගේනකම් අදට මම කියවෙන්නම්. හැමෝටම ජය වේවා. බයි.